මේකට නම් අහුවෙන්න එපා. ඔයාගේ ජීවිතේ විතරක් නෙමෙයි ඔයාගේ අම්මා තාත්තා ජීවිතේ, ඔයාගේ අක්කා අයියාගේ ජීවිතේ, ඔයාගේ ළමයිගේ ජීවිතේත් ඔක්කොමලගේ ජීවිතේ ඉවර වෙයි. මම මේක එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි කියන්නේ. මේ දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මැච් එක බලන ගමන් ඔන්ලයින් බෙටිං කළා හොගාලා ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. මේ ඔන්ලයින් බෙටිං උගලට නම් අහුවෙන්න එපා. ඇයි ऑनलाइन बेटिंग කරන කට්ටිය 96%ක්ම ඔන්ලයින් බෙට් කරලා පරාදයි. 4%යි දිනන්නේ. ඒකත් ලොකු ප්‍රශ්න ගොඩක් මත. මේක මන් නෙමෙයි කියන්නේ යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියාවේ රිසර්ච් එකක් මගින්. මට මේ දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මැච් එක බලන ගමන් ඔන්ලයින් බෙට් කරන්න බෙටිං තියනවා. මේවට ගිහලා අහුවෙන්න එපා. ඉස්සෙල්ලා ඔයාගේ පඩිය ඉවර වෙනවා. ඊට පස්සේ බෝනස් එක ඉවර වෙනවා. ඊට පස්සේ සැලරි ඇඩ්වාන්ස් ගන්නවා. ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ් එක ඉවර වෙනවා. ඊට පස්සේ ලෝන් ගන්නවා. ඊට පස්සේ යාළුවන්ගෙන් ණය ගන්නවා. ඊට පස්සේ පවුලේ කට්ටියගෙන් ණය ගන්නවා. ඒකත් එක්ක මුළු පවුලම ඉවරයි. මේක අත්තට මේ උගලට මාට්ටු වෙලා ඉන්න කට්ටිය බොහෝ දෙනෙක් ඉන්නවා. මට දුකයි මේ අපේ ලංකාවේ සෝෂියල් මීඩියා වල අපි බලලා හැදලා ඉන්න කට්ටිය දෙතුන් දිනක් මේ ඔන්ලයින් බෙටිං වලට ඇඩ්වර්ටයිස්මන්ට් වලට පෙළඹිලා ඉන්නවා. මේ උගලට අහුවෙන්න එපා. මේ කැසිනෝ ගාලා දිනන්න බෑ. ඔන්ලයින් බෙට් කරලා සල්ලි අම්බ කරන්න බෑ. ඔයා බැලුවා නම් ලෝකේ ऑनलाइन बेटिंग कंपनीज තියෙන කට්ටිය ඔක්කොමලා පෝසත් කට්ටිය. ඔයාට දිනන්න පුළුවන් නම් මේගොල්ලෝ බෙටිං කම්පනීස් කරන කට්ටියට පෝසත් වෙන්න බෑ. ඒගොල්ලෝ දුප්පත් තමයි වෙන්න ඕනේ. ඒ හින්දා මේකට නම් අහු වෙන්න එපා. මේ වීඩියෝ එක ඔයා බලන ගමන් ඔයා තව කෙනෙක්ට ෂෙයා කරන්න. මේක අත්තටම මේකට මාට්ටු වෙන්න නම් එපා. මේකේ ඔයාට මෙන්ටල් හෙල්ත් ප්‍රොබ්ලම් එයි, ડિප්‍රෙෂන් එයි. බලන්න ගිහිල්ලා ගාලා මේ ගැම්බ්ලින් ඇඩික්ෂන් වලට මාට්ටු වෙලා කොච්චර දෙනෙක් සියදිවි නසා ගන්නවද කියලා, කොච්චර දෙනෙක් සුයිසයිඩ් කරලා තියෙනවද කියලා. මේක නම් කරන්න එපා. මාට්ටුනා නම් මේකෙන් එළියට එන්නත් බෑ ඔයගොල්ලන්ට.